අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් තවත් ලස්සන රචනාවක් ලියන විදිහ කියලා දෙන්න තමයි මම අද ඔබ හමුවට එන්නේ. අද අපිට ලියන්න තියෙන්නේ නිර්මාණාත්මක රචනාවක්. බලන්නකෝ ඔබගේ ජීවිතයේ බොහොම ලස්සන දවසක් ගැන තමයි අද අපි ඔබට ලියන්න කියලා කියන්නේ. ඉතින් මේ මම ඔබට කියලා දෙන 15 වෙනි රචනාව අමතක නොවන දවසක්. ඔබේ ජීවිතයේ තිබෙන අමතක නොවන ඔබට කියූ ගමන් මතක් වෙන සතුටුදායක හැඟීම් තියෙන දවසක් ගැන ඉතින් අපි එකපාරට මතක් වෙන්නේ. අන්න ඒ වගේ අමතක නොවන දවසක් ගැන ලස්සන වැකි ටිකක් තමයි අද මම ඔබට ලියන්න කියලා දෙන්න යන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අමතක නොවන දවසක් කිව්වම ඔබේ ජීවිතයේ ඔබගේ උපන්දින සැමරුම තියෙනවා. ඔබට වටිනා ත්‍යාගයක් ලැබුණු දිනේ තියෙනවා. ඒ වගේම ඔබේ නිවසට පුංචි නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් ගෙනාව දවසත් ඔබට අමතක නොවන දවසක් වෙන්න පුළුවන්. සුරතල් සතෙක් ගෙනාව දවස ඔබට අමතක නොවන දවසක් වෙන්න පුළුවන්. මම අද තෝරගත්තේ තව චුට්ටක් ඔබේ ජීවිතයට සමීප දෙයක්. ඒ තමයි මතකධාරණීය දුවේ පුතේ ඔබ පළමුවෙන්ම ඔබේ පාසලට නැත්නම් එක ශ්‍රේණියට ඇතුළත් වුණු දවස. අන්න ඒ දවස ගැන හිතලා තමයි මම අද මේ වැකි නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ. පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වුණු දිනය තමයි මම අද මාතෘකාව බවට පත් කරගන්නේ. අමතක නොවන දවසක් කියලා තියෙන නිසා අමතක වෙන්නේ නැහැ කියන අදහස අපි කියන්න ඕනේ. ඒ කියන්නේ මට හොඳට මතකයි කියන එක. මෙන්න මෙහෙම අපි පළවෙනි වැකිය හදමු. පාසලේ පළමු ශ්‍රේණියට මා බාර දුන් දිනය. දැන් බලන්නකෝ දැන් අම්මා තාත්තනේ ඇවිල්ලා බාර දෙන්නේ. ඒ නිසා පාසලේ පළමු ශ්‍රේණියට මා බාර දුන් දිනය කියලා ගන්න පුළුවන්. තව ක්‍රමයක් කියන්නම්. පාසලේ පළමු ශ්‍රේණියට මා ඇතුළත් වූ දිනය. මේ විදිහට ගලපන්නත් පුළුවන්. පාසලේ පළමු ශ්‍රේණියට මා ඇතුළත් වූ දිනය මට කිසිදා අමතක නොවේ. අමතක නොවන දවසක්නේ. ඉතින් පාසලේ පළමු ශ්‍රේණියට මා ඇතුළත් වූ දිනය මට කිසිදා අමතක නොවේයි. එහෙම නැත්නම් ඇතුළත් වූ දවස කියලා යොදන්නත් පුළුවන්. ඔබට මේ විදිහට විකල්ප කිහිපයක්ම හදාගන්න. එකම වචන මාලාවක් නෙමෙයි. සමාන පද යොදන්න. ඒ වචන වෙනුවට වෙනත් වචන යොදා ගන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. දැන් මේ බලන්නකො මේ. අමතක නොවේයි. මොකක්ද අමතක නොවෙන්නේ? මා ඇතුළත් වූ දවස නැත්නම් මා ඇතුළත් වූ දිනය. මොන දිනේද? පළමු ශ්‍රේණියට. පාසලේ පළමු ශ්‍රේණියට මා ඇතුළත් වූ දවස මට කිසිදා අමතක නොවේ. අමතක නොවේ. මට කිසිදා අමතක නොවේ. ඒක හොඳින් මතක තියාගන්න. මම එහෙමයි වැකිය අවසන් කළේ. ඊට පස්සේ විරාම ලකුණක් නැවතීමේ තිත එහෙම යොදලා දෙවනි වැකියට යන්නකො මෙන්න මෙහෙම. ඔබව පිළිගන්න ලස්සන උත්සවයක් තිබුණා නේද? අන්න ඒ ගැන තමයි මම දැන් කියන්න යන්නේ. අයියලා සහ අක්කලා මල් පොකුරු දී අපව සාදරයෙන් පිළිගත්හ. මේ අමතක නොවන දවසේ සිදුවුණු සිදුවීමක්. දැන් ඔයාගේ හිතේ ගොඩක්ම මතක තියෙන්නේ අන්නේ අවස්ථාව. ලස්සන මල් පොකුරු හදලා. අපිට මෙන්න මෙතෙන්ට පුළුවන් නාම විශේෂණ පදයක් යොදන්න. මේ බලන්න හොඳට. අලංකාර. මේ නාම විශේෂණ පදයක්. මල් පොකුරු මොන මල් පොකුරුද? අලංකාර මල් පොකුරු. අයියලා සහ අක්කලා අලංකාර මල් පොකුරු දී අපිව සාදරයෙන් පිළිගත්ත. ආඛ්‍යාතය පිළිගත්ත. කවුද ඔබ පිළිගත්තේ? අයියලා අක්කලා. ඉතින් අයියලා සහ අක්කලා අලංකාර මල් පොකුරු දී අපව සාදරයෙන් පිළිගත්ත. ඒ දවසේ සිද්ධ වුණු දෙයක්. ඉතින්
ඒ සිද්ධ වුණු සිදුවීම ඔබට අමතක වෙන්නේ නැහැ. ඔබට ඊටාම හොඳින් මතකයේ රැඳිලා තියෙනවා. ඊටාම හොඳින් මතකයේ රැඳිලා තිබෙනවා. ඒ වගේම තමයි මෙන්න තුන්වෙනියට මම නිර්මාණය කරන වැකිය. මේ බලන්න ඔබට තව මේකේ මම විශේෂ වචනිකුත් කියලා දෙනවා. ගුරුතුමිය ආදරයෙන් මගේ හිස අතගෑ අයුරු මට කිසිදා අමතක නොවේ. දැන් අමතක නොවන දවසක් වුණාම අපිට එතන මතක තියෙන දේවල් ගැනනේ අපි විශේෂයෙන් ලියන්න ඕනේ, විශේෂ කරන්න ඕනේනේ. ඉතින් මේ බලන්නකො ගුරුතුමිය ආදරයෙන් මගේ හිස අතගෑ අයුරු. මෙන්න මම ඔබට කියන විශේෂ වචනේ. රචනා ලියනකොට හරි ලස්සනට යොදන්න පුළුවන් වචනයක්. ගුරුතුමිය ආදරයෙන් මගේ හිස අතගෑ අයුරු. හිස අතගෑ ආකාරය මට කිසිදා අමතක නොවේ. ගුරුතුමිය ඒ තමයි මේ ක්‍රියාව සිදු කරන කෙනා. හැබැයි මට තමයි අමතක නොවෙන්නේ. ඒ නිසා මෙතන බලන්න ගුරුතුමිය ආදරයෙන් හිස අත ගෑවා කියන එක එක වැකියක්. මට කිසිදා අමතක නොවේයි කියන එක තවත් වැකියක්. ඒ නිසා මෙතන මේ අයුරු කියන වචනේත් එක්ක යම් සිදුවීමක් ඔබට අමතක නොවන බව පැහැදිලි කරලා කියනවා. ඒ නිසා මේක ඔබට ලියන්න පුළුවන් බොහොම ලස්සන වැකි රටාවක් ඔබට හඳුනා ගන්න තියෙන අයුරු කියන වචනේ මතක තියාගන්න. මේ අයුරු කියන වචනේත් එක්ක නැත්නම් ආකාරය කියන වචනේත් එක්ක අපිට පුළුවන් ලස්සනට වැකි නිර්මාණය කරන්න. ඒ වගේම පුංචි ඔබේ හැකියාවන්ට අනුව පැටලිලි නැති, ගැටලු නැති වැකි නිර්මාණය කරන්න ඔබට හැකියාව තිබෙනවා. ඉතින් එදා දවසේ සිද්ධ වුණු තවත් අමතක නොවන සිදුවීම් තියෙනවා නම් මේ රටා තුනෙන් ඔබට පුළුවන් වැකි නිර්මාණය කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, ලස්සනට රචනා ලියන්න මේ විදිහට ඉගෙන ගන්න ස්මාර්ට් ප්‍රයිමරි YouTube channel එක subscribe කරන්න කියලා සියලුම දෙනාගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේ විශේෂ රචනාවක් එක්ක වැකි ගලපන ආකාරය ඉගෙන ගන්න අපි තවත් දවසක හමු වෙමු. සියලුම දුවා දරුවන්ට සුබ දවසක් වේවා. ආයුබෝවන්.